අද ලස්සන දවසක්. good morning ළමයි. දැන් වෙලාව පාන්දර 6යි. අද මට හිතුණා පොල් රොටි ටිකක් හදන්න. හැබැයි අද මම පොල් රොටි හදන්නේ වෙනම විදියකට. අද මම පොල් රොටි හදන්නේ ඕට්ස් දාලා. ඕට්ස් දාලා පොල් රොටි හැදුවම හරිම රසයි. මම ඒකට පිටි ඕට්ස් ඔක්කොම ලෑස්ති කරගත්තා. ඔන්න දැන් මං හදන්න තමයි යන්නේ. ඉස්සෙල්ලාම මම භාජනයට පිටි ටික දාගන්නවා. ඊට පස්සේ මම දාගන්නේ ඕට්ස් ටික. ඕට්ස් මම ගත්තා තේ කෝප් එකමාරක වගේ ඕට්ස් ගත්තා. දැන් මම මේ ඕට්ස් ටිකත් එකතු කරගන්නවා. දැන් මම ඒකට දාගන්න යන්නේ ගාගත්ත පොල් ටික. පොල් ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ දාගන්න ඕනේ ලුණු ටිකක්. ලුණු ටිකකුත් දාගෙන මේකට වතුර චුට්ටකුත් එකතු කරලා මම නම් දැම්ම පොල් වතුර ටිකක්. එතකොට තවත් රසයිනේ. පොල් වතුර දාලා තමයි දැන් මම මේක කලවම් කරන්නේ. පොල් වතුර ටිකකුත් දාලා මං පුංචියට ලස්සනට ගුලි ටික හදාගත්තා. බලන්නකෝ අද ලස්සන එළියේ කුරුල්ලොත් කෑ ගහනවා. මං රොටි ටික හදාගන්න කලින් මට හිතුණා ඉක්මනට ලුණු මිරිස් හදාගන්න ඕනේ කියලා. මොකද රොටි හැදුවම ලුණු මිරිසකුත් තියෙන්න බෑ රොටි කන්න. ඒක නිසා මම ලුණු, සුදු ලුණු, උඹලකඩ ඔක්කොම දාලා හොඳට රසම රස ලුණු මිරිසක් හදාගත්තා. ඒකට හොඳට දෙහි ඇඹුල් ටිකකුත් දැම්මා. දැන් මං අර පුංචියට හදාගත්ත ලස්සන ගුලි වලින් පුංචියට රොටි ටිකක් හදාගන්න තමයි යන්නේ. පුංචි රොටි හදනකොට ලස්සනයි නේද? ඒ වගේම කන්නත් ආසි දෙනවනේ. පුංචි නිසා මම ගුලි ගොඩාරියක් හදාගත්තා. මොකද මේවා ඉක්මනට කැවෙනවා. උණුවෙන් කනකොට ලුණු මිරිසුත් එක්ක කොච්චරක් කෑවද කියලා හොය හිතා ගන්න බෑ. ඒක නිසා මම ටිකක් වැඩිපුර රොටි හැදුවා. කෙසෙල් කොලයක් කඩාගෙන කෙසෙල් කොලේ තවලා මම ඒකට හොඳට පොල් තෙල් ටිකක් දාගත්තා. ඊට පස්සේ තමයි මම මේ පුංචියට රොටි ටික ලස්සනට හදන්නේ. එක ගානට ලස්සනට මම රොටි ටික හදාගත්තා. දැන් රොටි ටික පුච්චන්න තමයි මම යන්නේ. මෙතන ඉඳන් වැඩ කරන්න මට ආසිත එනවා. වැව දිහා බලාගෙන වැඩ කරනකොට මට මහන්සියක් දැනෙන්නෙත් නැහැ. දැන් මම රොටි ටික දාලා පිච්චෙන්න අනිත් රොටි ටිකත් හදාගන්න යන්නේ. මේ රොටි ලුණු මිරිසුයි කාලා ඉඟුරු දාලා ප්ලේන් ටියකුත් බිව්වනම් පංකාදුයි නේද? අපේ ආච්චිලා කියන්නේ එහෙමනේ. අම්මෝ රොටි වල සුවඳ. ඕට්ස් දාලා රොටි කොහොමද පිච්චෙනකොට හරිම සුවඳයිනේ. ඒ සුවඳට මම නම් හරිම ආසයි. ඉතිරි රොටි ටිකත් මම දැන් ඉක්මනට පුච්ච ගන්නවා. දැන් මට ඉවසිල්ලක් නැහැ රොටි කනකම් ලුණු මිරිස් එක්ක. කාලා හොඳට ඉඟුරු කෑල්ලක් තලලා ප්ලේන් ටියකුත් හදාගෙන බිව්වට පස්සේ හරිම ෂෝක්. ඔන්න රොටි ටික දැන් මං හදලා ඉවරයි. දැන් මට හිතුණා කාලා බලන්න කොහොමද කියලා. හරිම රසයි. ඔයාලත් මේ විදියට ඕට්ස් දාලා පොල් රොටි හදලා කාලා බලන්නකෝ. මතක ඇතුව රසම රස ලුණු මිරිසකුත් හදාගන්න. ඒ වගේම මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරන්න.
ඒ වගේම කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ලයික් එකකුත් දාන්න.